ඔයා ඉන්ක්ලයින් ඩම්බෙල් චෙස්ට් ප්‍රෙස් එක කරද්දි මේ වැරදි තුන කරන්න එපා. පළවෙනි මිස්ටේක් එක තමයි බිගිනර්ස්ලා කරන්නේ මේකේ ඇන්ගල් එක හදද්දි ගොඩක් හයිට් හදනවා ඇන්ගල් එක. එහෙම කරන්න එපා. එතකොට ඔයාලගේ ෂෝල්ඩර් එකට තියෙන ස්ට්‍රෙස් එක වැඩි. සමහරක් බෙන්ච් වල ගහලා තියෙනවා ඇන්ගල් එක. ඇන්ගල් එක බෙන්ච් එක ගහලා තියෙන එකේ ඔයා 30 to 35 ඩිග්‍රී වගේ ඇන්ගල් එකක් ගන්න. ගහලා නැති බෙන්ච් එකක ඔයාට ගොඩක් ඔයාට තේරෙනවා මේ ඇන්ගල් එක සාමාන්‍යයෙන් ඇහි මට්ටමට ඔයා තියාගන්න. ඒ කියන්නේ සාමාන්‍ය මේ වගේ ඇන්ගල් එකක් ගත්තොත් මේක ඔයාගේ ෂෝල්ඩර් එකට ස්ට්‍රෙස් එක අඩු වෙනවා. එතනින් උඩට යන්න ෂෝල්ඩර් එකේ තියෙන ටෙන්ෂන් එක වැඩි. ඊළඟ මිස්ටේක් එක තමයි ගොඩක් බිගිනර්ස්ලා කරනවා. එල්බෝ එක මෙහෙම ෆ්ලෙයාර් කරලා ප්‍රෙස් කරනවා. මේ විදිහට ට්‍රේන් කරනවා. මෙහෙම කරද්දී ඔයාගේ ෂෝල්ඩර් එකට තියෙන ස්ට්‍රෙස් එක වැඩි. ඔයා පුළුවන් තරම් එල්බෝ එක මෙහෙම පොඩි ඇන්ගල් එකක් තියාගෙන ට්‍රේන් කරන්න. එතකොට ඔයාට ෂෝල්ඩර් එකේ ස්ට්‍රෙස් එක අඩු කරන්න පුළුවන්. දැන් බිගිනර් ලෙවල් එකේදී ඔයා එල්බෝ එක ෆ්ලෙයාර් කරලා ට්‍රේන් කරොත් ඔයාගේ චෙස්ට් එකට වඩා ඔයාට දැනෙන්නේ ෂෝල්ඩර්ස් වලට තමයි ටෙන්ෂන් එක. තුන්වෙනි මිස්ටේක් එක තමයි ගොඩක් බිගිනර්ස්ලා කරන ස්පීඩ් ට්‍රේනින් කරනවා මේ විදිහට. එහෙම කරන්න එපා. ඔයා සාමාන්‍යයෙන් ඩවුන් දානකොට 3 සෙකන්ඩ් විතර අරන් ඩවුන් දාන්න. 2 to 3 සෙකන්ඩ් ගන්න පුළුවන්. ස්ක්වීස් කරන උඩදී උදේට චෙස්ට් එක අප් කරලා තියනවා. කෝ එක බ්‍රේස් කරලා 2 සෙකන්ඩ් විතර ගත්තා. again ස්ක්වීස් කරනවා. එතකොට ඔයාට පුළුවන් හොඳට ෆෝම් එක ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ ඔයාට පොඩ ටෙම්පෝ වෙනස් කර කර ට්‍රේන් කරන්න පුළුවන්.